සුපුරුද්ද අද අපේ ලංකාවල දෙවැනි දවස. ඉතින් අද අපි යනවා ඔරියන්ටල් විලේජ් බලන්න. ඉතින් ඔරියන්ටල් විලේජ් එකේ තමයි ස්කයි බ්‍රිජ්, ස්කයි ඩෝම් ඒ වගේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඒකට යන්න කලින් ඔයාලා ටිකට්ස් කලින් බුක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතනට ගිහිල්ලා වුණත් ගන්න පුළුවන්. අපි නම් අද කරන්නේ අපි එතනට ගිහිල්ලා තමයි ටිකට්ස් ගන්නෙ. ඔයාලට තේරෙනවද දන්නේ වටපිටේ බැලුවම ටිකක් ලංකාවත් වගේ. අතර මේක අයිලන්ඩ් එකක්නේ. ඉතින් අපිට ගියාට පස්සේ තේරෙන ටිකක් ලංකාව වගේ නේද කියලා. මම කරන්නේ මේක පොඩ්ඩක්. දැන් ඉන්නේ මෙන්න මෙතන. යන්න ඕනේ අපි මෙන්න මෙතෙන්ට. අපි යූස් කරන්නේ Grab එක. මෙහි ගොඩක් කට්ටිය යූස් කරන්නේ Grab. ඉතින් මේ කාර් රෙන්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අපි යූස් කරනවා Grab එක යූස් කරලා යන්නත් පුළුවන්. මම නම් සජෙස්ට් කරන්නේ ඔයාලට Grab එක යූස් කරන්න. ඇත්තටම ඒක ගොඩක් budget friendly and convenient. ඉතින් අපි මැලේසියාවල කේල් වලටත් ගියා. ලංකාවේ අයිලන්ඩ් එකටත් ගියා. ඇත්තටම මට තාමත් ආසයි ආපහු යනවා නම් යන්න ලංකාව වලට. ඇත්තටම මේක මාරම ලස්සන අයිලන්ඩ් එකක්. ඔයාලට එකපාරක් ගියොත් අනිවාර්යෙන් ආපහු යන්න නම් හිතෙනවා. ඉතින් අපි දැන් ඇවිත් ඉන්නේ ඔරියන්ටල් විලේජ් එකට. මේක තමයි එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ඔරියන්ටල් විලේජ් එද්දිම හිතාගත්තා තමයි අපි ATV රයිඩ් එක ගන්න කරනවා කියලා. ඔයාලට මෙතන පේනවා ඇති යාළගේ චාර්ජස් කොහොමද වෙන්නේ කියලා. කැෆේ එකක් තියෙනවා. ටිකට්ස් කවුන්ටර් එක අරේ එන්ට්‍රන්ස් එකෙන් ටිකට් ගත්තී ඔයාලා අහගන්න කේබල් කාර්
ඕපන් ටයිම් එක අපි නම් කීවේ 12:30 වල තමයි කේවල් එක ඕපන් කරන්න කියලා. එතකන් අපිට 3D ආර්ට් මියුසියම් එක ස්කයි ඩෝම් එක ඒක බලන්න පුළුවන්. Close. Maybe this one. So for the Oriental Village. ඉතින් අපි දෙන්නටම රිගිට් 170ක් ගියා. එක්කෙනෙක්ට රිගිට් 85ක් වෙනවා ටිකට් එක. මේකේ include වෙන්නේ sky cab එකයි sky dome එකයි and 3D art gallery ඉතින් තමයි නේ. ඔයාගම රිසිට් එක තියෙනවද? Sky dome ස්කයි ඩෝම් එක කොහොමද යන්නේ? අපි උඩට ගිහින් ඒක අරනවා කිව්වේ කේබල් එක 9 නේ 12ට. දැන් කීයද වෙලාව දන්නේ නැහැ. එහෙනම් මේ ටිකට ගිහින් යන්න. ස්කයි කැබ් එක අරගෙන තමයි ස්කයි බ්‍රිජ් යන්න ඕනේ. ස්කයි ඩෝම් එක යන්න අර පැත්තේ යන්න තියෙනවා. හරි. ඒක මේකෙන් ජියෝ පාක් එක two people. Two people. Yeah. අපි 3D ආර්ට් ගැලරි එක බලලි වෙලා කැෆේ එකට ආව මොනහරි බොන්න කියලා. ඔරියන්ටල් විලේජ් එකේ ලස්සන ෆොටෝ ලොකේෂන්ස් අදල් තියෙනවා. ඔයාලට ඕන තරම් ෆොටෝස් ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ස්කයි කැබ් එකේ යන්න කිව් එකේ. ඒක ඕපන් කරන්න 12:00ට. ඉතින් ඔයාලත් ඒ වෙලාවට වගේ එතෙන්ට ගිහින් ඉන්න ඔක්කොම බල්ලි වෙලා ඊට වඩා ලේසි. Can we go inside also, or should we buy ticket?
චූටින්නේ We can see the whole fruits. Wow. Look it up here. Wow. अरे අපි මෙතනින් අපෝ කේබල් කාර් එකක් අරගෙන යන්න ඕනේ ස්කයි බ්‍රිජ් එක බලන්න යන්න. ඒකත් ඔයාලගේ ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙනවා. Passengers can choose between two options to reach the Sky Bridge: the adventurous sky glide or the serene nature walk. Upon reaching the top station, visitors are greeted with an awe-inspiring panorama of Langkawi. Those seeking relaxation can unwind at the Sky Bistro, while the refreshments and reflect on the journey. ස්කයි බ්‍රිජ් එක බලන්න යද්දී අපිට නේචර් වෝක් එක හරි ස්කයි ග්ලයිඩ් එක හරි සිලෙක්ට් කරන්න වෙනවා. ඒවයි ප්‍රයිසස් වලට එතෙන් දාලා තියෙනවා. ඒක ටිකට්ස් වෙනම අපි එතෙන්ට ගිහිල්ලා ගන්න ඕනේ. අපේ කලින් ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. අපි සිලෙක්ට් කරේ නේචර් වෝක් එක. ඒකට අපිට රිගිට් 6ක් වුණා per person. Let's go. අපිට ලොකු දුරක් ඇවිදින්න නැහැ. ඉතින් අපි හිතුවා ඒක හොඳයි කියලා. මේ තියෙන ස්කයි බ්‍රිජ් එක මේකේ තැන් තැන් වල ග්ලාසස් වලින් දාලා තියෙනවා.
I think lost. ඉතින් අපි ස්කයි බ්‍රිජ් එක බලලා ඉවර වෙලා කෙලින්ම ගියේ ATV රයිඩ් එක කරන්න. ඔයාලට ATV රයිඩ් එකත් එතනින්ම ගන්න පුළුවන්, කලින් බුක් කරන්න ඕනේ නැහැ. ඒක අපේ ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඒකට අපි වෙනම ගෙවලා ගන්න ඕනේ. මේ වෙලාවේ නම් මාරම එක්සයිටඩ් නම් මොකද මගේ ෆස්ට් ATV රයිඩ් එක. මේ වෙලාවට චෝටක් ඉස්සරහට කියන අපිත් එන්නම කානුව පල්ලේ තමයි එන්නේ. අපිට කියන්න බැරි වුණානේ අපිට ATV එක වෙන වෙනම පදින්නත් පුළුවන්. ඔයාලා කපල් එකක් වගේ නම් දෙන්නට හය කරන්න පුළුවන්. අපිට ඒත් එකම ගයිඩ් කෙනෙකුත් හම්බෙනවා. More water. Oh, really? Oh. Yeah, now left for not right. Okay. Before this, I can swim. Oh, really? Oh my god. I show you. Okay. Is this rain? ATV රයිඩ් එක ඉවර කරලා අපි ග්‍රැබ් එකෙන් ටැක්සි එකක් දැම්මා අපේ හොටෙල් එකට. ඊට පස්සේ රෑ වෙලා පොඩ්ඩක් අපව එළියට ගියා අපේ ඩිනර් එක ගන්නයි. ෆයර්වර්ක්ස් තියෙනවා ෂෙනන් බීච් එකේ. ඒව බලන්නත් එක්ක. ඉතින් අපි ඊළඟ දවසේ යන අයිලන්ඩ් හොපින් ටුවර් එක බුක් කරගන්න ආවා. අපි බුක් කරගත්තේ AB මොටෙල් එක ළඟ තියෙන ෂොප් එකෙන්. ඔයාලට එක එක ස්ටෝර්ස් වල තියෙන ප්‍රයිසස් බලලා බුක් කරන්න පුළුවන්. අපි ඩිනර් එක ගන්න ගමන් ෆයර්වර්ක්ස් බලන්න ආවා. ඔයාලට පේනවා ඇති ඉස්සරහා කට්ටිය ඉන්නවා. එතෙන්ට යන්න ඔයාලට එන්ට්‍රන්ස් එක වෙනුවට එයාලගෙන් ඩ්‍රින්ක් එකක් අරගෙන ගිහිල්ලා ඔයාලට එතන ඉඳන් ළඟ ඉඳන්ම ෆයර්වර්ක්ස් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපි ඉන්න වගේ එහෙමත් බලන්න පුළුවන්. Okay, bye bye. See you in the next video.